පින්වතුනි ඔබේ ජීවිතයේ වාසනාවන්ත කර ගැනීමට නම් ධර්මය හැකිතාක් ශ්‍රවණය කළ යුතුය. කාගෙන් හෝ අසන ධර්ම කරුණු නිවන් අවබෝධ කර ගැනීම සඳහා ගැළපේ නම් ඒ ධර්මය අහන්න. බෞද්ධ අප අවබෝධ කර ගැනීම සඳහා බෞද්ධ අප කාගේත් ඒකායන අපේක්ෂාව වන්නේ නිවනම අවබෝධ කර ගැනීමයි. ඒ නිසා පින්වතුනි බුදුන් වහන්සේ දේශනා කළ පරම පවිත්‍ර ත්‍රිසත් ධර්මයේම ශ්‍රවණය කිරීමට උනන්දු වන්න. නිතර නිතරම ඒ ධර්මයේම භාවිතයට ගන්න. කාලක් ගත වන විට ඒ ධර්මයේ රසය මොනතරම්දයි ඔබට වැටහෙනු ඇත. සබ්බ රසං ධම්ම රසං ජිනාති යනුවෙන් දැක්වෙන්නේද ඒ උතුම් ධර්ම රසය ගැනමයි. ඒ නිසා මා නැවත නැවතත් ඔබව දැනුවත් කරන්නේ අසන ධර්මය නිතර නිතර භාවිතයට ගන්න කියලයි. මා එසේ කියන්නේ පින්වත් ඔබ සැම කෙරෙහි කරුණාවෙන්මයි. සිංහලෙන් නිවන කිව්වට මාගදී භාෂාවේ දැක්වෙන්නේ නිබ්බාන යන වචනයයි. බාන තුනකින් මිදී නිදහස් වීමයි. බාන කියන්නේ බැමි වලට. ගවයින් දෙදෙනෙක් ලණුවකින් ඔවුනොවුන්ගේ බෙල්ලට යාකොට බැඳ තබුවාම අප කියන්නේ හරක් බාන කියලායි. මාගදී නිබ්බාන කියන්නේ බැමි තුනකින් නිදහස් වීමයි. මොනවද ඒ බැමි තුන? රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම යන්නේ බැමි තුනයි. අසෘතවත් පුතග්ජනයා රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් කටයුතු කරන විට ඔවුන් සසරට බැඳෙනවා. සසර කියන්නේ රාග, දේශ, මෝහයෙන් කටයුතු කිරීම සාරයි කියලා, සැපයි කියලා ඉපදෙමින්, මැරෙමින් දිගින් දිගටම යන ගමනටයි. එසේම සාරයි කියා යන මේ ගමන ඔවුන්ට දුකම උරුම කර දෙනවා. ඒ බව අසුරතවත් පුතග්ජනයාට තේරෙන්නේ නැහැ. බොහෝ කෙලෙස් උපදවාගෙන අනන්ත අප්‍රමාණ දුක් විඳින ජනයාට එයින් මිදීමටවත් ඒ විඳින දුක් ගින්නෙන් නිවීමටවත් හැකිවන්නේ රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් මිදුණු විටයි. ඒ නිසා මාගදියේ දැක්වෙන නිබ්බාන යන වචනය මොනතරම් අර්ථවත්ද? මේ බැමි තුනෙන් මිදුණාම ලැබෙන නිදහස අස්වසිල්ල කියා නිම කළ නොහැකිය. හරක් බාන බැම්ම කපා නිදහස් කළ විට ඔවුන් නිදැල්ලේ හැසිරෙන්නේ මොනතරම් සතුටින්ද? අපට හුරු පුරුදු නිවන යන වචනයේ නිවීම ඇතිවන්නේ රාගක්කය කිරීමෙන්, දෝසක්කය කිරීමෙන්, මෝහක්කය කිරීමෙන්. කය කිරීම කියන්නේ කපා දැමීමටයි. රාගය කපා දැමීමෙන්, ද්වේෂය කපා දැමීමෙන්, මෝහය කපා දැමීමෙන් සියලු දුක්ගිනි නිවේයයි. සියලු දුක්ගිනි සදහටම නිවා දැමීම නිවනයි. එවත් නිබ්බානයි. ඒ නිසා සසර දුක්ගිනි නිවා දැමීමට කැමැති ජනයා මේ රාග, දේශ, මෝහ යන බලවත් අකුසල ධර්ම තම තමන්ගේ චිත්ත සංතාණයෙන් සහ මුලින්ම ඉවත් කර ගැනීමට අදිස්ථාන කරගත යුතු වෙනවා. නිවනේ ඇත්තේ සදාකාලික නිවීමක්, අවේදිත සුවයක්. අප හැම දිනම අනන්ත දුක් ගින්නෙන් තැවි තැවි දුක් විඳින්නේ අනන්ත කාලයක සිටයි. හැමදාමත් ඉදිරියට මේ දුක් ඉවසා සිටිය යුතුද? දුක් විඳීම කෙලවර කරන්න කැමැති විය යුතු නේද? ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගමන් කිරීමයි.
එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වචන වලින් අනුපිළිවෙලින් කියන්නට බොහෝ දෙනා දන්නවා. දහම් පාසලේදී එහෙම නැත්නම් පාසලේදී ඒ විදිහට කියන්න ඉගෙනගෙන තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ආදී සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග 8 කටපාඩමෙන් කිව්වාට ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම පිළිබඳව අර්ථවත් දැනුමක් බොහෝ දෙනෙකුට ඇත්තේ නැහැ. මේ ආර්ය ධර්ම අංග 8 නිවරදිව තේරුම්ගෙන නිවන් දැකීමට උපකාරී වන ප්‍රතිපදාවක් ලෙස අනුගමනය කළොත් පමණයි උතුම් මාර්ගඵල ලබා ගැනීමට හැකිවන්නේ. බුදුන් වහන්සේ බුදු වී දේශනා කළ පළමු ධර්ම දේශනාවේදී අවධාරණය කෙලෙත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාවයි. ද්වේමේ භික්ඛවේ උභෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා ආදි වශයෙන් දැක්වූයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සෝතාපට්ටි මාර්ගඵල ලබා ගැනීමට මේ අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව පූර්ණය කළ යුතු වෙනවා. ඒ විතරක් නෙවෙයි සකදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල, අරහත් මාර්ගඵල ලබා ගැනීමටද ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණය කළ යුතුමයි. ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව බෞද්ධයන්ට ඒ තරම්ම වැදගත්. මාර්ගඵල ලබා නිවන් අවබෝධ කර ගැනීමට උපකාරී වන මේ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව හරියාකාරව අනුගමනය කිරීමට බොහෝ දෙනා දන්නේ නැහැ. මාර්ගාංග 8 නම් වශයෙන් කියා සෑයීමටපත් වී සිටින පිරිස වැඩි. ඒ නිසා මේ මාර්ගාංග 8 නිවැරදිව තේරුම් ගැනීමට අප කවුරුත් උත්සාහ ගත යුතු වෙනවා. අරිය අට්ටාංගිකෝ මග්ගෝ යන වචන තුනේ අරිය යන වචනය තේරුම් ගත යුතු වෙනවා. අරිය කියන්නේ රිය ගමන අතහැර යාමයි. රිය ගමන අතහැරීම අරියයි කියලා කියන්න පුළුවන්. රිය ගමන කියන්නේ සත්වයා ඉපදෙමින් මැරෙමින් නොයෙකුත් කූඩු හදා ගනිමින් අනන්ත දුක් විඳිමින් සංසාරේ දිගින් දිගටම ගමන් කිරීමයි. අසුතවත් පුතග්ජනයා මෙසේ රිය ගමනක යෙදෙන්නේ ධර්මයේ පිළිබඳ නොදැනුවත්කම නිසායි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන්නේ ඒ නිසායි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වැරදි ක්‍රියාකාරකම් කරන විට සත්වයා තුල කෙලෙස් වැඩෙනවා. ඒ කෙලෙස් භව වශයෙන්, එහෙම නැත්නම් කර්ම බීජ වශයෙන්, එහෙම නැත්නම් විඥාන බීජ වශයෙන් සත්වයාගේ චිත්තසංතානයේ තැන්පත් වෙනවා. ඒවා සත්වයාගේ නැවත උපත් සඳහා හේතු වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙසේ සත්වයා මේ සසරේ දිගින් දිගටම ගමන් කරන්නේ ඒ පිළිබඳව නොදැනුවත්කම නිසායි. ඒ නිසා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ රිය ගමන නතර කිරීම සඳහා මාර්ග අංග 8 පූර්ණය කරගන්නට වෙනවා. ඒ සඳහා දුක් සහිත අඳුරු ලෝකයෙන් ඈතර වීමටද කටයුතු කරනවා. එවිට ලෝකෝත්තර අරියට්ටාංගික මාර්ගය පූර්ණය කරගත හැකි වෙනවා. සෑම බෞද්ධයෙකුගේම ඒ කායන අපේක්ෂාව විය යුත්තේ මේ කෙලෙස් බරිත ලෝකයෙන් මිදී රිය ගමනට තිත ලැබීමයි. රිය ගමනට තිත දමනවා කියන්නේ රිය ගමන නතර කරනවා.
එසේනම් පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණේ කර ගන්නේ කෙසේදයි සරලව තේරුම් ගනිමු. මේ මාර්ගාංග 8ේම ත්‍රිපරිවට්ටයක් තියෙනවා. පින්වත්නි මාර්ගාංග 8 සීල සමාධි ප්‍රඥා වශයෙන් කොටස් 3කට වෙන් කළ හැකියි. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සීලයට අයත් කොටසයි. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සමාධියට අයත් වෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාවට අයත් වෙනවා. දැන් අපි සීල කොටස හඳුනාගෙන ඒ ගැන සලකා බලමු. සීලයේ ත්‍රිපරිවට්ටයක් ඇත. වට තුනක් තියෙනවා. එනම් පළවෙනි වටේ තමයි මිච්ඡා සීලය. 2 ලෞකික සීලය. ඒවත් වේරමණී සීලය. 3 අරියකාන්ත ලෝකෝත්තර සීලය. යනුවෙන් මෙහිදී සීලය හඳුන්වන්න පුළුවන්. මෙහිදී සීලය කියන්නේ ලය සිසිල්වීමයි. රාග, දේශ, මෝහ එකතු කරගෙන හදාගන්නා ගිනිගොඩ ඇවිලීමෙන් 11 ගින්නක් තම හදවතෙහි හදාගන්නවා. ඒ නිසා තමන්ම විඥාන ශක්තියක් උරුම කරගන්නවා. සසර පැවැත්මට අවශ්‍ය ඉන්ධන ලෙස විඥාන බීජ උපදවා විඥාන ශක්තියක් ලබා ගන්නවා. විඥානයේ ශක්තිමත් වෙනකොට සත්‍යය සසරට බැඳෙනවා. සත්‍යය සසරට ඇදගෙන යන්නේ මේ විඥාන ශක්තියමයි. මිච්ඡා සීලයෙන් පාපකාරී ක්‍රියාවල යෙදීම බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා. ඒ පුතග්ජනයා පින, පව, කුසල්, අකුසල් හඳුනන්නේ නැහැ. ඒවා ගැන තැකීමකුත් නැහැ. ඕනෑම පවකමක් කළාට ඒවායේ විපාක ගැන හිතන්නෙත් නැහැ. එසේ සිතන්නට ඔහුගේ මනස පිරිසිදු නැහැ. මෝහයෙන් වැහිලා, අවිද්‍යාවෙන් වැහිලා. හොඳ නරක ගැන හිතන්නට ශක්තියක් නැහැ. සත්ව ඝාතනය කළාම ඉන් සතුටක් ආස්වාදයක් ලබනවා. මස් රස තෘෂ්ණාවෙන් හෝ මස් විකුණා ලබන ආදායමක් අපේක්ෂාවෙන් හෝ මරණ ඒ සතාට අත්වෙන දුක් වේදනාව ගැන මොහොතක් හෝ කල්පනා කරන්නේ නැහැ. ඔහු ඒ තරමටම අවිද්‍යාවෙන් හා මෝහයෙන් මුලා වෙලා මේ විදියට සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, රහමෙර පානය වැනි මිච්ඡා සීලයට අයත් කරුණුද ඒ පාපකාරී පුජ්‍යලයා කරන්නේ සතුටක් ආස්වාදයක් ලබා ගන්නටයි. ඒ වායේ ඵල විපාක සිතන්නේ නැහැ. ඵල විපාක විශ්වාස කරන්නේත් නැහැ. මේ විදියට මිත්‍යා සීලයේ යෙදෙන පුජ්‍යලයා අනන්ත සංසාර දුකම උරුම කරගන්නවා. ඊළඟට ලෞකික සීලය හෙවත් වේරමණී සීලය ගැන විමසා බලමු. මිත්‍යා සීලය ගැන අසා දැනගත් පුජ්‍යලයා අපායෙන් බේරී සුගති යාමට මිත්‍යා සීලෙන් වෙන්ව වේරමණී සීලයවත් ලෞකික සීලයක් සමාදන් වෙනවා. ඒ කියන්නේ පව් කරන්නේ නැතුව ඒ පව් වලින් මිදී නිදහස් වෙලා ඔය පින්දහම් කරගෙන ඉන්නවා. බලාපොරොත්තු වෙන්නේ පවට බයෙන්. පවට බයෙන් දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝක වල ඉපදෙන්න බලාපොරොත්තු වෙන තමයි ඒ අය මේ වේරමණී සීලය පිළිපදින්නේ. අපාගත වීමට බියෙන් සත්ත්ව ඝාතනය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම, රහමෙර පානය ආදී වැරදි පාප ක්‍රියාවන්ගෙන් වෙන් වෙලා වේරමණී සීලයක් සමාදන් වන පුජ්‍යලයාගේ අපේක්ෂාව
මිනිස් ලොව දෙව්ලොව බඹලොව ඉපදීමයි. මෙසේ පාපයෙන් වෙන්වීම කුසලයක්ම නොවේ. පින්කමක්ද නොවේ. සසර ගමන යහපත් කර ගැනීමටම ඒ දේ කරන්නේ. ඒ නිසා මෙය ලෞකික සීලයකි. අරියකාන්ත ලෝකෝත්තර සීලය ගැන ඊළඟට සලකා බලමු. මෙය නිවනට මඟ පෑදෙන උසස්ම සීලයයි. අපායෙන් මිදී නිදහස් වීමට හෝ දෙව් මිනිස් සැප ලබා ගැනීමට හෝ මේ සීලයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙම අරිය සීලය සත්‍යයේ සසර ගමන නතර කර නිවන් අවබෝධ කිරීමට උපකාරී වෙනවා. උසස් කියන්නේ සංසාරයේ දිගින් දිගටම යාම හරිම දුක් සහගතයි. ඇස කන නාසය දිවකය මන ආදී ඉන්ද්‍රියම් පිනවමින් ගත කරන මේ ජීවිතය අඳුරුයි. ලෝකය කියන්නේ ඒ අඳුරටයි. ඒ ලෝකයෙන් එතර වීම ලෝකෝත්තර වශයෙන් දක්වනවා. එයින් ආධ්‍යාත්මික නිවීමක් එහෙම නැත්නම් ලය සිසිල් වීමක් සිදු වෙනවා. ලෝකෝත්තර අරියකාන්ත සීලයෙන් බලාපොරොත්තු වන්නේ හික්මීම තුලින් ලබන සංවරත්වයකි. ධර්මය යථාවබෝධයෙන්ම දැන දැක හදවතේ දැල්වෙන ගිනි නිවා ලය සිසිල් කර ගැනීමට ලෝකෝත්තර අරියකාන්ත සීලය උපකාරී වෙනවා. අරිය සීලය කුසල සීලයක් ලෙසද සඳහන් වෙනවා. මෙය අරිය උත්තමයෙකු අවබෝධයෙන්ම රකින්න සීලයයි. වෙනත් කිසිම බලපෑමකින් හෝ අපේක්ෂාවකින් රකින්න සීලයක් නොවේ. ප්‍රඥාව මුල් කොටගෙනම පිහිටන සීලයකි. බුදු පියාණන් වහන්සේ අලුතින් දේශනා කළ ලෝකෝත්තර සීල්පද තිබෙනවා. ඒවා පාණාතිපාතං පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. පාණාතිපාතං කියලා කියන්නේ සතුන් මැරීම. පහය කියලා කියන්නේ දුරුකොට. සතුන් මැරීම දුරු කරලා සතුන් මැරීමෙන් වෙන්වීමේ ක්‍රියාපටිපාටියට බහිනවා. ඒ කියන්නේ සතුන් මැරීමෙන් වෙන්වල සංසාර බැඳීමකට ලක්වෙන සංයෝජන නැමැති පටිගලවා දැමීම තමයි පාණාතිපාතා පටිවිරතෝ හෝති කියලා කියන්නේ. අදින්නාදානං පහය අදින්නාදානං පටිවිරතෝ හෝති. අදින්නාදානං කියලා කියන්නේ මේ සොරකම. සොරකම බැහැරකොට සොරකම නිසා සසරට බැඳෙන සංයෝජන නැමැති පටි ගලවා දැමීම තමයි පටිවිරතෝ හෝති කියලා කියන්නේ. අබ්‍රහ්මචාරියන් පහය බ්‍රහ්මචාරී හෝති. අබ්‍රහ්මචාරියන් කියලා කියන්නේ වැරදි හැසිරීම. ඒවා දුරු කරලා නිවැරදි චර්යාවේ යෙදෙන්න ඕන. මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති. මුසාවාදා කියන්නේ බොරු කීම. මේ බොරු කීම පහය කියන්නේ දුරු කරලා මුසාවාදා පටිවිරතෝ හෝති. ඒ කියන්නේ මුසාවාද කියන්නේ බොරු කීමෙන් සංසාර දෘෂ්ටියට බැඳෙන සංයෝජන නැමැති පටි විරතෝ කිරීම. නැත්නම් පටි ගලවා දැමීම. පරුසා වාචං පහය පරුසා වාචා පටිවිරතෝ හෝති. පරුසා වාචය කියන්නේ පරුස වචන. පහය කියන්නේ බැහැර කරලා පරුසා වාචා පටිවිරතෝ හෝති. පරුස වචන කීමෙන් වැළකීලා සංසාර දෘෂ්ටිය. ඒ කියන්නේ පරුසා වචන කීමෙන් සංසාර දෘෂ්ටියට බැඳිලා සංයෝජන නැමැති පටි ගලවා දැමීම තමයි ඒ කියන්නේ. පිසුණං වාචං පහය පිසුණා වාචා පටිවිරතෝ හෝති. පිසුණං වාචං කියලා කියන්නේ කේලම් කීම. කේලම් කීම පහය කියන්නේ බැහැර කරලා කේලම් කීම නැමැති කේලම් කීම නිසා
සසරට බැඳෙන සංයෝජන නැමැති පටි ගලවා දැමීමට තමයි කියන්නේ පිසුනා වාචා පටිවිරතෝ කියලා කියන්නේ. සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ හෝති. සම්පප්පලාපා කියලා කියන්නේ හිස් වචන කතා කරන හුඟක් දෙනෙක් ඔය පාරවල් ගානේ තන්තයන් වල ඔය ඕනවට මෙලවටත් නැති එලවටත් නැති ඔය කතා කරන ඒවට කියනවා සම්පප්පලාප කියලා. සම්පප්පලාපම් පහය කියන්නේ සම්පප්පලාපය බැහැර කරලා සම්පප්පලාප කීමෙන් සසරට බැඳෙන සංයෝජන නැමැති පටි ගලවා දැමීමට තමයි කියන්නේ සම්පප්පලාපා පටිවිරතෝ හෝති කියලා. ඊළඟට කියනවා සුරාමේරේ මජ්ජපමා දට්ඨානං පහය සුරාමේරේ මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති. සුරාමේරේ කියන්නේ මත්පැන් පාවිච්චිය. හරි? මොකද ප්‍රමාදයටත් මත් වීමටත් හේතු වෙන මත්පැන් පානය පහය කියන්නේ බැහැර කරලා එවැනි මත්පැන් පානය කිරීමෙන් සසරට බැඳෙන සංයෝජන නැමැති පටි ගලවා දැමිය යුතුයි කියලා ඒකෙන් අදහස් කරන්නේ. මේවා රැකිය යුතු සිල්පද මිස සමාදන් විය යුතු සිල්පද නොවේ. නිවනට උපකාරී වන සංවර සීලයේම මුල් කොටගෙන තමන්ගේම ඉන්ද්‍රියයන් හයම සංවර කර ගැනීමෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් ප්‍රතිපත්ති රකින්න ක්‍රමවේදයකි මේ ලෝකෝත්තර අරියකාන්ත සීලය කියන්නේ. සසරට බැඳෙන සංයෝජන නැමැති පටි ගැලවීමට නම් පටි විරති කළ යුතුයි. පටි ගලවා දැමිය යුතුයි. මිච්ඡා සීලයෙන් වෙන් වී වේරමණී සීලයේ පිහිටා ඒිනුත් ඉදිරියට ගිහිල්ලා අරියකාන්ත සීලයේ පිහිටලා කටයුතු කළ යුතු වෙනවා. නිවන් දැකීමට ප්‍රතිපත්ති පුරන සෑම බෞද්ධයෙකුම සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිචික්කම සීලය යන පංච සීලයම තේරුම්ගෙන අධිසීල සංඛ්‍යාත අරිය තත්ත්වයට පත්ති ධර්ම මාර්ගයේ පළමු පියවර සම්පූර්ණ කරගත යුතු වෙනවා. ඊළඟට අප ධම්ම පටිපදාවේ සමාධිය ගැන සලකා බලමු. ඊළඟට අප ධම්මානුධම්ම පටිපදාවේ සමාධිය ගැන සලකලා බලමු. ඒ කියන්නේ සමාධිය කියන්නේ ධර්ම මාර්ගයේ ඊළඟ පියවරයි. එයිද ත්‍රිපරිවට්ටයක් තියෙනවා. මිච්ඡා සමාධිය, ලෞකික සමාධිය, එවත් අනරිය සමාධිය, ලෝකෝත්තර අරිය සමාධිය කියලා ඒ ත්‍රිපරිවට්ටය. මිච්ඡා සමාධිය යනු පාප ක්‍රියාවක් සිදු කිරීම සඳහා සිත එකඟ කිරීමකි. බලලෙකු මීයකු ඇල්ලීමට සිත එකඟ කරගෙන කුරුමානං ඇල්ලීමත් දඩයක් කරුවෙකු දඩයම් කිරීමට සිත එකඟ කරගෙන කුරුමානං ඇල්ලීමත් උදාහරණ ලෙස දැක්විය හැකිය. මෙය අපායගාමී මිච්ඡා සමාධියයි. ලෞකික අනරිය සමාධිය යනු මීට වෙනස්. ලෞකික අනරිය සමාධිය මිච්ඡා සමාධියෙන් වෙන්වීමයි. එය යහපත් සමාධියකි. ඒ කියන්නේ දිගින් දිගටම සසර ඉපදෙමින් යන ගමන යහපත් එකක් වෙනවා. ඒක යහපත් සමාධියක්. ඒ වුණාට එය නිවනට උපකාරී වන ලෝකෝත්තර සමාධියක් නොවේ. රාග, ද්වේෂ යන නරක ගති తాවකාලිකව යටපත් වීමක් කරන්නේ එකෙන්. විද්‍යා විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය එයින් නොලැබෙනවා. අසඤ්ඤ තලයක උපත ලැබලා අනරිය ධානය ලැබීමට මේ අනරිය සමාධිය නැත්නම් ලෞකික සමාධිය හේතු වෙනවා. අද එහෙම ඒ ලෞකික අනරිය සමාධිය වඩන පිරිස අද බොහෝ ඉන්නවා. ඊළඟට ලෝකෝත්තර අරිය සමාධිය ගැන හිතමු. ලෝකෝත්තර අරිය සමාධිය කියන්නේ
ඒ ආර්ය සමාධිය වැඩිීමෙන් සිත තුළ පවත්නා රාග දේශ මොහ ගති සහ මුලින්ම උදුරා දැමීමෙන් සිත සම්පූර්ණයෙන් පිරිසුදු වෙනවා. ආර්ය සමාධියකින් අකුප්පා චේතෝ විමුක්තියක් ලැබිය හැකිය. ලෞකික සමාධියකින් ලබන චේතෝ විමුක්තිය නිවනට උපකාරී වෙන්නේ නැහැ. ඒ නිසා නිවන් අවබෝධ කර ගැනීමට නම් ආර්ය සමාධියම වැඩිය යුතුය. මෙසේ මේ සමාධියේ ත්‍රිපරිවට්ටයම යම් තරමකට හෝ තේරුම්ගෙන ධම්මානුධම්ම පටිපදාවේ දෙවන පියවර පූර්ණේ කරගත යුතු වෙනවා. ඊළඟට ප්‍රඥාව හා එහි ත්‍රිපරිවට්ටය තේරුම් ගත යුතුය. ප්‍රඥාවට මාගදී භාෂාවෙන් කියන්නේ පඤ්ඤා කියයි. නුවණ, දැනුම, ඥානය යන වචන වලින් කියවෙන දැනුමේ ප්‍රකෘති தත්ත්වය තමයි පඤ්ඤා කියන්නේ. ඥානය නොඑක ආකාර වලින් අපට ලබා ගන්න පුළුවන් දෙයක්. ඥානතෝ යන පදේනුත් එය පැහැදිලි වෙනවා. නමුත් පස්සතෝ යන්න තම ඥානයේ ප්‍රමාණයට ලබන දැකීමයි, දර්ශනයයි. ඒ නිසා ප්‍රඥාවේ කිසියම් වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. තම දැනුමේ ප්‍රමාණයට දැකගත්තාම අවබෝධයක් ලැබෙනවා. ප්‍රඥාව යන පදයෙන් අදහස් කරන දැකීම ලබාගත හැකි වන්නේ රාග දේශ මොහ කෙලෙස් ඊට సంతාණයෙන් ඉවත් කර පිරිසුදු මනස ප්‍රකෘති තත්ත්වයට පත්වීමෙනි. ඒ නිසා ප්‍රඥාව ලබා ගැනීමට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී අංග පූර්ණය කළ යුතු වෙනවා. මිච්ඡා අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කරන අය පින්පව්, කුසල්, අකුසල්, මෞපියන්, පරලොව, කර්ම විපාක, ත්‍රිවිධ රත්නය විශ්වාස කරන්නේ නැහැ. අපායට පාර කපා ගන්නවා ඒගොල්ලෝ. මෙයින් වෙන් වූ පුජ්‍යලයා ලෞකික අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නකි. ඔහු සුගති ගාමියකි. ඒ කියන්නේ මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකවල ඉපදෙන්නට බලාපොරොත්තු වන පුජ්‍යලයෙක්. ඔහුට නිවන් දැකිය නොහැක. නිවන් අවබෝධයට ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයම වැඩි යුතුය. මිච්ඡා දිට්ඨි, සම්මා දිට්ඨි, ආර්ය සම්මා දිට්ඨි යනුවෙන් වෙන් වශයෙන් තේරුම් ගත යුතුය. මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ වැරදි දැකීමටයි. ඉන් මිදී යහපත් දැකීමට කියනවා ලෞකික සම්මා දිට්ඨිය කියලා. එයින් සහ මුලින්ම මිදීමට කියනවා ආර්ය සම්මා දිට්ඨිය කියලා. ඊළඟට කියනවා එසේම ප්‍රඥා කොටසට අයත් සම්මා සංකප්පයේද ත්‍රිපරිවට්ටයක් තියෙනවා. වට තුනක් තියෙනවා. ඒකට කියනවා මිච්ඡා සංකප්ප දෙක, ලෞකික සම්මා සංකප්ප, ඊළඟට තුන ආර්ය සම්මා සංකප්ප යනුවෙන්. මිච්ඡා සංකප්පය කියන්නේ වැරදි සහගත පාපකාරී සංකල්පනා වලටයි. ලෞකික සම්මා සංකප්ප කියන්නේ මිච්ඡා සංකල්පයෙන් මිදිලා සසර යහපත් කර ගැනීමට කරන සංකල්පනාවන්ය. ආර්ය සම්මා සංකල්ප කියන්නේ සසර ගමන නතර කර ගැනීමට කරන යහපත් කල්පනා වලටය. මේ විදියට සම්මා දිට්ඨියේ හා සම්මා සංකප්පයේ ත්‍රිපරිවට්ට තේරුම්ගෙන ධම්මානුධම්ම පටිපදාවේ තුන්වන පියවර සම්පූර්ණ කරගත යුතු වෙනවා. මෙසේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ තුන්වන පියවර සම්පූර්ණ කොට සම්මා දිට්ඨියටපත් වී නිවන් අවබෝධ කර ගැනීමට ඕනෑම බෞද්ධයෙකුට හැකියාවක් තියෙනවා.
එබැවින් පින්වතුනි ප්‍රඥාව අවබෝධ කරගෙන මේ ජීවිතයේදී ලැබිය හැකි උසස්ම ඵලය වන නිවනම අවබෝධ කර ගැනීමට උනන්දු වන්න. ඒ සඳහා මා ඔබ සැමට කරුණාවෙන් ආශිර්වාද කරනවා. යහපතක්ම වේවා.